මේ අහන්න. ඔයත් කාන්තාවක් නම් ඔයත් නැරඹිය යුතුම වීඩියෝ එකක් තමා මේක. මම මේ කියන දේ වැරදි නම් ඔයාලා ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒක ඔයාගේ තීරණයක්. වැරදිලා හරි මේ වීඩියෝ එක වැරදිලා නම් බැලුවේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න. සමාජ මාධ්‍ය ඉස්සරහා තමන්ගේ පෞද්ගලිකත්වය ඩොලර් ඉස්සරහා නැති කරන් තමන්ගේ අඟපසඟ පෙන්න කිසිම විලිබියක් නැතුව සමාජයට විහිළුවක් වෙන කාන්තාවෝ අද සමාජයේ ගොඩක් ඉන්නවා. ඒක ඔයාලත් දකිනවා ඇති. මට නම් පේන විදිහට මේ தත්ත්වය දැන් හැමෝටම විහිළුවක් වෙලා. ඒ වගේම මේ தත්ත්වය එන්න වැඩි වෙමින් යනවා. තමන් ඒ වගේ මෝඩ වැඩක් කරනවා නම් අනිවාර්යයෙන්ම එකපාරක් නෙමේ 10 පාරක් නෙමේ 100 පාරක් හිතලා බලන්න. ගොඩක් පාර්ශවයන් ඔයාගේ නිරූත දකින්න කැමති වුණාට ඔයාගේ නිරුවත වහන්න හදන එක පාර්ශවයක් හරි ඉන්නවා නම් ඔයා ඒ වැරද්ද කරන්නේ. එහෙම අය ගොඩක් අඩුයි. අඩුම ගානේ ඒ විදියට හැසිරෙන්න උත්සාහ කරන තමන්ගේ ඉහිලියක් හරි ඉන්නවා නම් එයාව ඒකෙන් මුදව ගන්න පොඩි හරි උත්සාහයක් දරන්න ඕන හොඳ යාළුවෙක් නම්. අන්න ඒකයි හැබැයි යාළුකම කියන්නේ. සමාජ ඉදිරියේ විහිළුවක් වෙන්න හදන්න එපා ඔයාගේ ගෞරවය නැති කරන් කවදාවත්ම. සමාජයේ ගොඩක් පුංචි දරුවෝ ඉන්නවා සෝෂල් මීඩියා භාවිතා කරගෙන තමන්ගේ දක්ෂතාවයක් මොකක් හරි තමන් කැමති දෙයක් සමාජයට පෙන්නලා ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ සාර්ථකව කරගෙන යන ගොඩක් ළමයි ඉන්නවා. එයාලා ඒ දේවල් එයාලගේ යහපතට භාවිතා කරන අතරේ ඒගොල්ලෝ සෝෂල් මීඩියා භාවිතා කරනකොට ඔයා මේ කරන අයහපත් වීඩියෝ දැක්කොත් අපි කොහොමද එයාලට හොඳ ආදර්ශයක් දෙන්නේ? සමාජ ඉදිරියේ විහිළුවක් වෙන්න හදන්න එපා ඔයාගේ ගෞරවය නැති කරන් කවදාවත්ම. අපි හැම වෙලෙම කියනනේ පුතේ දුවේ මේ විදියට හැදෙන්න, මේ විදියට සමාජයට ආදර්ශමත් විදියට හැසිරෙන්න. කොහොමද අපි කියන්නේ කටක් කරලා මේ දේවල් ඒගොල්ලෝ දකිනකොට? ගමන්ට හිතන්න මේ සමාජ මාධ්‍ය භාවිතා කරන කොච්චර කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවද? මේ ලංකාව වටේම විතරක් නෙමෙයි මුළු ලෝකයක්ම මේ සමාජ මාධ්‍ය භාවිත කරනවා. ඉතින් ඔයා මේ නැති කරගන්න ගෞරවය මුළු ලෝකයටම දෙන අවඩක්. ඇත්තටම ඔයා සමාජයක් ඉදිරියේ නෙමෙයි මුළු ලෝකයක් ඉදිරියේ තමා ලැජ්ජාවට ගෞරවය නැති කරගන්න තැනටපත් වෙන්නේ. සමහර ගැහැණු අය ඉන්නවා තමන්ගේ කිසි වැරැද්දක් නැතුව වෙනත් පාර්ශවයක වැරැද්දක් නිසා ජීවිත කාලෙම දුකටපත් වෙලා ඒ වැරැද්ද ගැන මතක් කර මානසිකව වැටිලා ඉන්න කාන්තාවෝ. ඒ අය තමන්ගේ නැතිවෙච්ච ගෞරවය, තමන්ගේ නැතිවෙච්ච නම